ආයුබෝවන් කොහොමද ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ විශේෂ වීඩියෝ එකක්. ඒ කියන්නේ වෙන්දට මම ඉතින් ගෙදර හදන කෑම මොනවා හරි ඒම හදන දෙයක්නේ වීඩියෝ කරලා දාන්නේ. මට හිතුණා අද මම උදෙන්ම බුලත් දඬු ටිකක් හිටෙව්වා. ඒත් එක්කම අපේ වත්තත් ගොඩක් ලස්සනයි. කුරුල්ලෝ කෑ ගහනවා උදේට හරිම ලස්සනයි. ඒ නිසා වත්ත පල්ලෙහාත් පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න හිතුණා. ගෙවත්තේ මම හිටෝලා තියෙන දේවල් ඒවත් මට පෙන්වන්න හිතුණා. ඒ නිසා අපි එහෙනම් බලමු මගේ වත්තේ මොනවද තියෙන්නේ මම මොනවද උදේට කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ මම උදෙන්ම හිටවගත්ත බුලත් දඬු ටික. අපේ අම්මා බුලත් දඬු ටිකක් ගෙනත් දුන්නා. මම අම්මට කිව්වා ගෙනත් දෙන්න කියලා මට මේ කණු ටිකට හිටව ගන්න. තව මම යාළුවෙක්ගෙනුත් කලින් දවසක දඬු දෙකක් ඉල්ලන් ඇවිල්ලා හිටෙව්වා. අම්මා යුව ටිකත් මේ දිගටම හිටව ගත්තා. මුලින්ම මම අද අවුව වැටෙන්න කලින් ඒක තමයි කළේ. මේ තියෙන්නේ මම හිටවපු බුලත් දඬු ටික. මේ තියෙන්නේ අපේ ගෙදර වත්ත පල්ලෙහා. ඊට වැඩිය චුට්ටක් උඩහැන් තමයි ගේ තියෙන්නේ. පොඩ්ඩක් උඩ ඉඳන් බලනකොට වත්ත පල්ලෙහා පේන්නේ ඔහොම තමයි. මම ඉඩ තියෙන හැම තැනම කෙසෙල් ගස් හිටවලා තියෙන්නේ. ඒකෙන් අපිට හොඳ ලොකු කෙසෙල් කැනක් ආවොත් ඒක විකුණගෙන කීයක් හරි ගන්නත් පුළුවන්. අනිත් එක මේ බෙහෙත් ගහන්න නැති හොඳ කෙසෙල් අපිට කන්න පුළුවන්. ඒ නිසා හැම තැනම කෙසෙල් තමයි මං හිටවලා තියෙන්නේ. මේ අපේ ගෙදර වත්තට එහා පැත්තේ වත්ත කලින් රබර් වත්තක් තිබ්බේ දැන් ඒක වෙන්දේසි කරලා. මේ බලන්න හැම තැනම කෙසෙල් පැල තියෙන්නේ. මේ සුවඳැල් කැනක්. සුවඳැල් ගස් ගොඩක් තියෙනවා මගේ වත්තේ. දැනටත් සුවඳැල් කැන් 4-5ක් විතර තියෙනවා. අපේ පුතත් හරි ආසයි සුවඳැල් කෙසෙල් කන්න. කෙසෙල් කැනක් ඉතින් කැපුවාම ලොකු කැනක් විතරයිනේ අපි විකුණන්නේ. පොඩි ඒවා ඉතින් යාළුවන්ට අහල පහල අයට අපේ අම්මලට එහෙම යවනවා. මං කලින් කිව්වනේ අර එහා පැත්තේ තිබ්බ රබර් වත්ත වෙන්දේසි කළා කියලා. එතකොට මගේ මේ ඇන්තූරියන් ගස් ගොඩාක් තිබ්බා. එක එක જાති ඒවා ඒ ඔක්කොම පිච්චිලා ගියා. මට තියාගන්න තැනක් නැති වුණා. හේවන තැනක්. ඊට පස්සේ මම හිතුවා දැන් මේ කෙසෙල් ගස් යටින් හරි තියන්න ඕනි කියලා. මං ඒවා ටික මේ ආයි පොල් එලි අලුතෙන් දාලා හැදුවා. දැන් නම් ආයි ඒ ටික හොඳට දලු දාගෙන එනවා. දැන් මේ අලුත් පොහොට්ටුත් ඇවිත් තියෙනවා. මේ බයි කලර් එකක්. හරිම ලස්සනයි මේ ටික. මට හරි දුක හිතුණා මේ ටික පිච්චිලා තියෙනකොට. මේ බලන්න මේ ලස්සන. දැන් ඒ ටික හොඳට හැදිලා එනවා. දැන් මෙතනම මම තියන්න කියලා හිතුවා. නැත්තම් ඉස්සරහට ගෙනිච්චොත් ආයි අවුව වැටෙනවා. මේ තියෙනවායි ගොටුකොළ පාත්තිය පොල් ගහක් වටේට තමයි හිටවලා තියෙන්නේ. මේකත් යාළුවෝ අහල පහල අය ගොඩාක් අය මේකෙන් ගොටුකොළ ගෙනියනවා. අපි සලාද හදන්න කිරි දාලා උයනවා. ඒ දේවල් වලට ගන්නවා. මේ තියෙන්නේ මගේ ඇම්බුම් කැන. මේ බලන්න මේක හොඳට පැහිලා තියෙන්නේ. ඒනොට අපි කැප්පුවේ නෑ. ඕක ගහේම ගෙඩියක් ඉදෙනකන් තියන්න ඕනි කියලා හිතුවා. ඕක සමහර විට විකුණන්නත් පුළුවන් හොඳට හැදිලා තියෙන නිසා. මම තව බණ්ඩක්කා වම්බටු මිරිස් පැල ඒ වගේ ගොඩාක් හිටෙව්වේ නෑ. ඒවා පැල 3 වගේ ගෙනල්ලා හිටව ගත්තා. මේ තියෙන ඒ ටික දැන් හැදීගෙන එනවා. මේ ටිකට දැන් පෝර ටිකක් ගෙනල්ලා දාන්න ඕනි. මේ තියෙන්නේ මිරිස් පැල. මේ අඹ පැලයක්. මේක අපේ නංගි දුන්නේ. එකත් හිටෙව්වා අපි. මේ තියෙන්නේ සීනි කෙසෙල්. සීනි කෙසෙල් නම් කියන්නේ අපි ගොඩක් විකුණුවා. පොඩි එකක් හැදුනොත් අපි කෑමට ගන්නවා. මේ මගේ මෑවැල එක කරලක් හැදිලා තියෙනවා. එතනට අවුව ටිකක් මදි. හැබැයි ඉතින් මේක අලුතෙන්නේ පැලකලේ තාම මේ පළවෙනියට හැදුනමයි. ඉස්සරහට හොඳට කරල් හැදෙයි කියලා මම හිතනවා. මේක තවත් සීනි කෙසෙල් කැනක්. මේ දඹල වැල. දඹල වැලක් දිගට යන්න මම මේ වගේ පොඩි වැටක් ගහගත්තා. ඒත් එක්කම මේ ගේ ඉස්සරහා තියෙන තැඹිලි ගහ පැෂන් වැලක් ගිහින් තැඹිලි ගහම වහගෙන තියෙන්නේ. ඒත් එක්කම මෙතන තියෙනවා වෙරළු ගහක්. පළතුරු ගොඩක් තියෙනවා අපේ වත්තේ.
මේ තව අඹ ගහක් තියෙනවා. මේක මේ ඉස්සෙල්ලම ගෙඩිය හැදිලා තියෙන්නේ දැන්. කලිනුත් ගෙඩි දෙක තුනක් හැදුනා. ඒක සත්තු කෑවා. මේ තියෙන මේ පාර ගෙඩි 8ක් හැදුනා. ඒකෙන් දැන් පුතා ගෙඩි දෙකක් අච්චාරු හදලා කෑවා. මම මේක මේ පරිස්සම් කරගෙන ඉන්නේ ඉදිලා කොයි රසද කියලා බලන්න ඕන නිසා. මේ තියෙන්නේ මගේ ඇන්තූරියන් පැල ටික. මේ ටික දැන් මම මේ අලුතෙන් පොල්ලෙලි කපලා පෝච්චිවල තිබ්බ පෝච්චිවලම හිටව ගත්තා. දැන් ඒ ටිකත් හොඳට අලුතෙන් දළු දාගෙන එනවා. ගේ ඉස්සරහත් ලස්සනට තියෙන්න ඕන නිසා මම මෙතනින් තිබ්බා මේ ඇන්තූරියන් පැල ටික. අවු වෙන නිසා මේ ටකරමකින් පොඩ්ඩක් මෙතන කවර් කළා. කලිනුත් මෙතන තමයි තිබුණේ. මේ වත්ත වෙන්දේසි කළාට පස්සේ අවුව ගොඩාක් අපේ වත්තට ආවනේ. ඒකෙන් තමයි මැරුණේ. දැන් මම පොඩක් අවුව එන එක කවර් කළා ටකරමක් තියලා. තව ඇන්තූරියන් පැල ටිකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ටික. ඒ ටිකටත් පළුතෙන් පොල් එලි කපලා ආයි මේ පරණ පෝච්චි වලම හිටවන්න ඕනි හොඳට. මේ තියෙන්නේ මගේ කෝලි කුට්ටු කැන. ඒක වඳුරෝ කන නිසා මම මේ රෙද්දකින් කවර් කරගෙන තියෙන්නේ. මේක මගේ කුස්සිය පැත්තේ තියෙන්නේ. මේ කුස්සිය පැත්ත, මේ පැත්තෙත් කෙසෙල් ගස්, නාරං ගස්, එතකොට කරපිංචා, ඒ වගේ හැම දෙයක්ම හිටවලා තියෙනවා. බලන්නකෝ කුස්සියෙන් එළියට බැස්සත් හැම වෙලේම ඇහෙන්නේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ. මේ තියෙන්නේ මගේ දොඩම් ගහ. මේක ඇඹුල් දොඩම් නෙමෙයි. අර පාරායිනේ බීම හදන්න ගන්න අර කට්ටිය හදන්නේ යන්නේ ඒ දොඩම්. අහල පහල අය ඇවිල්ලා කඩාගෙන යනවා. සත පහක්වත් ගන්නෙ නෑ. ඕන් තරම් ගෙඩි කඩාගෙන යන්න දෙනවා. මොකද ඉදිලත් බිම වැටිලා යනවා. මේ ළඟදී නම් අපේ යාළුවෙක්ට ගෙඩි ටිකක් දුන්නා. එයා ඒකට සල්ලි ගෙනත් දුන්නා. මේ අපේ දුව දුවනවා වීඩියෝ කරනවා කියලා. ගිය මාසේ වගේ තිබුණානේ තද සුළඟක්. ඒ වෙලාවේ පුවක් ගහක් බිමට ගැලවිලා වැටුණා. ඒත් එක්කම කෙසෙල් කැන් පිටින් ගස් 5ක්ම බිමට වැටුණා. ඒක කෙසෙල් කැනක්වත් කන්න පුළුවන් තත්ත්වයක තිබුණේ නෑ. ගෙඩි හැදිච්ච ගමම වගේ තමයි පෙරළුනේ. ඒ නිසා ඒ පුවප්පටි ටිකෙන් කරුවක් වගේ ගැට ගහලා මේ වගේ කෙසෙල් ගස් වලට තිබ්බා. එතකොට පෙරලෙන්නේ නෑනේ. අපේ ගෙදර උඩහා ඉඳන් වත්ත පල්ලෙහාට යනකම්ම දකුණු පැත්තේ ආයින දිගටම තියෙන කෝපි ගස්. කෝපි මල් පිපෙන කාලෙට වත්තම හරිම සුවඳයි. හැම තැනම මේ සුවඳ දෙනවා කෝපි මල් වලින්. මේ ආයින දිගේම යනකොට තියෙන්නේ කෝපි ගස්. මෙතනින් ආයින දිගේ කෙලින්ම යනකොට තියෙන්නේ ඇල. පල්ලෙහා අපේ වත්ත කෙරවලේ ඇලක් තියෙනවා. මේ හැම තැනම මම පුළුවන් තැන්වල කෙසෙල් ගස් වලට අමතරව අන්නාසි පැල හිටවලා තියෙනවා. එතකොට කලවම් මැල්ලුමට ගන්න පලා වර්ග තැන්වල තියෙනවා හිටවලා. මේ බලන්න හැම තැනම කෙසෙල් පඳුරු තියෙන්නේ. සමහර ලාවට ඉතින් මම ගොඩාක් යටට වලවල් කපන්න නැතුවත් කම්මැලිකමට හිටවපුවක් තියෙනවා. ඒවා නම් ඒ වගේ ඒවා තමයි අර පහුගිය කාලේ හුළඟට පෙරළුනේ. පල්ලෙහා මේ නාරං ගහකුත් තියෙනවා. මට නාරං ගස් 3ක් තියෙනවා අපේ වත්තේ. පහුගිය කාලේ හැමෝටම නාරං කඩාගෙන යන්න දුන්නා. එකපාරක් මම කිලෝ 6ක් විතර විකුණලා සල්ලිත් ගත්තා. කිලෝ එක 150 ගානේ මට හම්බ වුණා. මේ බලන්න හැමතැනම අන්නාසි පැලත් හිටවලා තියෙන්නේ. මේ දුවත් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නවා. මේ අන්නාසි ගෙඩි දැන් හැදීගෙන එනවා. ගොඩාක්ම ලොකු ගෙඩි නම් හැදෙන්නේ නැහැ. මොකද පල්ලෙහා වදුලයි වගේනේ. ඒ වුණත් ඉතින් ගෙදර කන්න සාමාන්‍ය තරමට අපිට අන්නාසි ගෙඩි හැදෙනවා. තාමත් කුරුල්ලෝ කෑ ගහනවා. මේ පල්ලෙහාට යනකොට එතනත් කෙසෙල් තියෙනවා. පොඩි කෙසෙල් කන්නේ ඒවා එතන නම් හැදෙන්නේ. මොකද එතන ටිකක් වදුලයි. අවුරුදු 20කටත් වැඩිය පරණ මේ දෙල් පැලයක් තියෙනවා. තාම නම් එක ගෙඩියක්වත් හැදුනේ නැහැ. ඒකටත් මං හිතන්නේ වදුල ඇති. මේ බිලින් ගහ. දැන් බිලින් ගහේ මල් හැදීගෙන එන කාලේ. තව ටික දවසක් යනකොට මේ ගහ පුරාවටම බිලින් තියෙනවා. හැමදේම අපේ වත්තේ පොඩ හරි තියෙනවා.
මේ වීඩියෝ කරනවට බය දුව හැංගෙනවා. මේ තියෙන කෝපි මල් ආයි අලුතෙන් හැදීගෙනත් එනවා. ඒ වුණාට මේ දවස්වල අපි කෝපි ගෙඩි කඩනවත් එක්ක අපේ ගේ ගාව අංකල් කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා සතියකට පාරක් කෝපි ටික කඩනවා. කඩලා වේලලා පොතු යවලා ඇට ටික එයාටත් භාගයක් අරගෙන අපිටත් භාගයක් ගෙනත් දෙනවා. අවුරුද්ද පුරාවටම අපි බොන්නේ කෝපි තමයි. මේ තියෙන්නේ අර මං කිව්ව දෙල් ගහ. ඇයි දන්නේ ගෙඩි හැදෙන්නේ නැහැ ඒකේ. මේ හරියට මම අන්නාසි පැල හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ කොහිල වල. ඒත් එක්ක මේකේ රම්පේ පඳුරු ටිකකුත් තියෙනවා. මේකේ නාන වතුර කිසි දෙයක් යන්නේ නැහැ. හොඳ පිරිසිදුවට තියෙනවා මේ කොහිල වල. අපේ වත්තපල්ලෙහා නාන ලිඳකුත් තිබුණා. ඒක අපි නාන පාවිච්චි කරන්නේ මොකද ගොඩාක් වහින කාලෙට ওই වත්තපල්ලෙහා තියෙන ඇල උතුරලා ඒ ලිඳටත් වතුර එනවා. ඔය තියෙන එක මේ ගිය දවස් ටිකේ වැස්සටත් දැන් ඒක මඩ පාට වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අද කඩපු කෝපි ටික. මේ ටිකත් වේලන්න ඒ මාමා අරගෙන යනවා දැන්. මේ තියෙන්නේ අර මං කිව්ව ලිඳ. මේකේ අපි නාන්නේ නෑ. පල්ලෙහා හිටවලා තියෙන පැලවලට පායන කාලට වතුර දාන්නේ මේකෙන්. මේ තියෙන්නේ අර පල්ලෙහා තියනවා කිව්ව ඇල. එතනම පොල් ගස් දෙකක් තියෙනවා. ගොඩාක් ගෙඩි හැදෙන්නේ නෑ ඒකේ. ගොඩාක් වැස්ස කාලෙට මේ ඇලත් පිටාර ගලලා අපේ වත්තපල්ලෙහාත් චුට්ටක් යට වෙනවා. ඒ වුණාට හරිම ලස්සනයි. මෙතන කමත තියෙනවා. ඒත් එක්කම වෙල්යාය තියෙනවා. වත්තපල්ලෙහාට ආවම හරිම ලස්සනයි. අපේ ඔය නංගිලාගේ බබාලා එහෙම ඇවිල්ලා හරි ආසයි. ඊයේත් ඇවිල්ලා මේ වතුරේ බැහැගෙන ඉන්දියා කට්ටිය. හොඳට වැස්සහම ඇල පිරිසිදු වෙලා යනවා. එහෙම ජරාව එච්චර රොඩු එහෙම නෑ. මේ තියෙන්නේ කමතත් එක්කම කුඹුරු යාය. හරිම ලස්සනයි. සරුංගල් යවන කාලෙට පොඩි අය සරුංගල් අරගෙන හෙට දුවනවා මෙහෙට දුවනවා. වත්තපල්ලෙහාට ආවහම හරිම නිස්කලංකයි. හුලං එනවා. ගොඩක් වෙලාවට පසු පැටව් එහෙම ඉන්නවා. ඒ අය ඇවිල්ලා ඉතින් අපේ කෙසෙල් පැල එහෙමත් කාලා යනවා සමහර වෙලාවට. මේ ඒ දණ්ඩ වගේ එක උඩ වාඩි වෙලා ඉන්නවා. අපේ නංගිලාගේ බබාලා කැමති මෙතන ගොඩක් වෙලාවට ඉන්න ආවහම ඒගොල්ලෝ ඉන්නේ හෝමගමනේ. එයාලට මේ පරිසරයක් නැහැ. ඉතින් අපි ඉන්නේ මේ පාදුක්කනේ. මේක ගැමි පරිසරයක්. අපි ඉන්න පැත්ත ගැමි පරිසරයක් තියෙන්නේ. මේ කෝපි ගස් අතරින් දැන් මම ගේ පැත්තට යනවා. ගෙදර දිහාවට. මේ අපේ වත්තපල්ලෙහා බලන්න තනකොළ නැහැ. එක ඒවා හිටවල තමයි තියෙන්නේ. මහත්තයා මාසෙකට පාරක් විතර ඉතින් තනකොළ තිබ්බොත් ඒ ටික සුද්ධ කරලා දානවා. වත්තපල්ලෙහාට අපේ ගේ පේන්නේ මේ විදිහට. මේ දවස්වල ඉතින් දෙකෙන් පස්සේ වගේ වැස්ස පටන් ගන්නවා. මහා වැස්සක් වහිනවා. ගස්වැල් වලට නම් හොඳයි. ඒ වුණාට ගොඩාක් අය කැමතිනේ වැස්සට. ඒ වුණාට මම නම් චුට්ටක්වත් කැමති නෑ. ඊළඟ වීඩියෝ එකේ බලන්නකො මම දැම්මහම ඒකට හේතුව මම ඒකෙන් පෙන්නන්නම්. අදට මම නවතිනවා. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි.